හැමෝම ආදරෙන් පිළිගන්නවා අදත් වෙනද වගේම මගේ YouTube channel එකට. ඉතින් අද ඔයාලට මම අරගෙන ආවේ මෙන්න මේ විදිහේ පවුච් එකක් මහ ගන්න විදිය කියලා දෙන්න. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මහලා අයින් වෙන රෙදි කෑලි තියෙනවනේ අන්න ඒ වගේ මෙන්න මේ විදිහේ පැච් වර්ක් ක්‍රමයට පර්ස් එකක් මහ ගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ අපි ළඟ අයින් වෙන පොඩි රෙදි කෑලි. ඉතින් ඔයාලට පුළුවන් මේකේ සයිස් එකක් නැහැ. කැමති විදියකට ඔයාලා ළඟ තියෙන විදියට පටි විදියට මේ දේවල් කපා ගන්න. ඊට පස්සේ මම කලින් පෙන්නුවේ ඉන්ටර්පේසින් කොටස් දෙකක්. ඉන්ටර්පේසින් කියලා කියන්නේ ඔයාලා දන්නවා. එහෙම නැත්නම් ස්ටිප් වර්ග. ඉතින් ස්ටිප් වර්ග තියෙන එක එක සයිස් වලින් ගන්න ඔයාලට මේ ප්‍රයිස් වෙනස් වෙනවා. ඉතින් ඔයාලා කැමතිම ස්ටිප් එකක් අරගෙන මේක මහන්න පුළුවන්. ඉතින් අඩුවෙන්ම ගන්න පුළුවන් අපිට තියෙන මේ වගේ දෙයකට ගන්න පේපර් ස්ටිප් එක. ඒක හරිය එහෙම නැත්නම් ඊට වැඩියෙන් ඝනකම තියෙන ස්ටිප් එකක් හරි පාවිච්චි කරන්න. මම කලින් දැම්ම මෙෂර්මන්ට් එකට ස්ටිප් කොටස් දෙකක් කපාගෙන මෙන්න මේ විදිහට පටි කොටස් එකින් එක තියලා තමයි මේක මහගන්න ඕන. ඉතින් මේකේ අර අපි කපාගත්ත ස්ටිප් එක සම්පූර්ණ වෙනකන් මේ විදිහට කොටස් ටික සම්පූර්ණයෙන්ම මහගන්න. කොටස් දෙකට මේ විදිහට මහගෙන මෙන්න මේ පැත්තට හරවගෙන වැඩිපුර තියෙන කොටස් අපි අර ස්ටිප් එකේ ප්‍රමාණයට වැඩියෙන් වැඩිපුර තියෙන කොටස් ටික කපලා මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේකේ අපි මහලා තියෙන මේ මූට්ටු තියෙනවනේ අන්න ඒ වගේ අවුට්ලයින් කරගන්න. ඒකේ අර එහෙම කරන්නේ ඒකේ නිමාවක් ගන්න ඕන නිසා මේ විදියට හැම ලයින් එකක් දිගේම මේ විදියට මහගන්න. ඔයාලටත් පුළුවන් මේ වගේ දේවල් කරන්න. ඇඳුම් මහන අයට එහෙම නැත්නම් බෑග්ස් වගේ දේවල් කරන අයට මේ වගේ ෆැබ්‍රික් ඉතුරු වෙනවා නම් පොඩි වෙලාවක් අරගෙන මේ වගේ අත්කම් නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් මේකට ඉවසීම තියන අයට තමයි ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේකට ටිකක් වෙලාව යන වැඩක්නේ. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ නිර්මාණ කරන්න හොඳ වෙළඳපොළක් හදා ගන්න පුළුවන් මේ වගේ නිර්මාණ වලට. ඉතින් මෙන්න මේ විදිහට අර මැහුන් දිගේ අවුට්ලයින් කරාට පස්සේ අපි මේකට ලයිනින් එකක් පාවිච්චි කරනවා. ලයිනින් එක විදිහටත් මම ගත්තේ මගේ බෑග්ස් මහනකොට අයින් වෙන ෆැබ්‍රික් එක කියන්නේ කැම්බරෙල්ලා කියන මැටීරියල් එකෙන් අයින් වුණු කොටස් දෙකක් තමයි මේ විදිහට මම කපලා අරගත්තේ. ඉතින් ඔයාලා බෑග් මහනවා නම් මේ වගේ කොටස් ඔයාලා ළඟ ඇතිනේ. ඉතින් ඒ වගේ දෙකක් පාවිච්චි කරන්න කෑලි දෙකක් කපලා අරගෙන මේකේ ප්‍රමාණයටම ඊට පස්සේ ඒකත් මේ විදියට කලින් අපි පැච් වර්ක් එක මහගත්ත ඒ කොටසටම තියලා මහලා මෙහෙම එකෙත් වැඩිපුර තියෙන කොටස් කපලා අයින් කරගෙන මේ විදියට කොටස් දෙක හදාගන්න. ඊට පස්සේ මේ පෙන්නන කොටස් ටික තමයි මම මේකට අරන් තියන්නේ අයින් වෙන රෙදි කෑලි කොටස් දෙකක් ඒත් එක්කම ස්පොන්ජ් එකක් දාලා තියෙනවා ලයිනින් කොටසක් දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ගත්ත කොටස් දෙකත් කුවිල් කරගන්න ඔයාලා කැමති ඩිසයින් එකකට. ඊට පස්සේ මේකෙන් එක කොටසක් අරගෙන මෙහෙම හරි මැද්දෙන් දෙකට නවලා මේ වගේ කට් මාක් දෙකක් දාගන්නවා. මේක තමයි පර්ස් එකේ අපි උඩට ෂිපර් එක දාන චිප් බෝඩර් කොටස. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට කට් මාක් දාගෙන අපි ඒකේ හරි මැද්දෙන් මේ විදිහට කපාගෙන යනවා. ඊට පස්සේ මම මේකට අරගෙන තියෙනවා නම්බර 5 චිපර් එකකින් කොටසක්. ඉතින් මේ චිපර් ගැන නම් දන්නවා. දැන් මගේ channel එකේ ගොඩක් මම වීඩියෝස් වල කියලා තියෙනවානේ මේ ගැන. ඉතින් මෙන්න මේ විදිහට චිපර් එක අරන් රිදි කොටසේ හොඳ පැත්තට චිපර් එකේ හොඳ පැත්ත තියලා තමයි මුලින්ම මහගත්තේ. ඊට පස්සේ ආපහු ඒක අවුට්ලයින් කරගන්නවා. නැවත අපි කපාගත්ත අනිත් කොටසත් අරගෙන චිපර් එක මේ විදිහට අනිත් පැත්ත හරවලා තියලා ඒකත් මේ විදිහට මහගෙන එතනත් අපි අවුට්ලයින් කරගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි ඒක හරවගන්නේ. ඊට පස්සේ මේ කුඩින් මේ විදිහට නැවත සැරයක් අවුට්ලයින් කරගන්නවා. චිපර් එකේ දෙපැත්තම මේ විදිහට අවුට්ලයින් කරගන්න. මේ දේවල් නම් ඉතින් මම කලින් වීඩියෝස් වල කියලා ගොඩක් අය මේ දේවල් දැන් දන්නවා. ඉතින් ඊට පස්සේ අපි මේකට ෂිපර් හෙඩ් එක දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට ෂිපර් හෙඩ් එක දාගත්තට පස්සේ මේ වගේ තිබුණු අනිත් කොටසත් අරගෙන මේකට සම්බන්ධ කරගන්නවා. ඉතින් දෙපැත්තෙම මේ විදිහට මහලා අරගෙන ඒ මැහුම් කොටස් වැහෙන විදිහට අපි කැම්බරෙල්ලා එකෙන්ම පොඩි පටි කෑල්ලක් කපලා ඒ කියන්නේ අඟලක විතර පයිපින් පටි කපලා මේ විදිහට මැහුම් වහලා මහගන්න. ඉතින් මම මේ කිව්ව මෙෂර්මන්ට් එකට හරියටම මෙන්න මේ බෝඩර් කොටස එනවා. ඒ කියන්නේ මම කලින් කිව්වනේ අර අපි රෙදි කොටස් හදාගන්න කොටස් දෙකක්. අන්න ඒ කොටස ඒ විදිහට හරියටම මෙෂර්මන්ට් එකට ගත්තොත් මෙන්න මේ කිව්ව බෝඩර් කොටස ඔයාලට හරි සමානව එනවා. ඊට පස්සේ අපි එතන පයිපින් කරාට පස්සේ ඒකෙත් අවුට්ලයින් කරගන්නවා දෙපැත්තම. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ විදිහට නවන්න ඕන. අපි මේකේ කට් මාක් දාගන්නවා. මොකද අපි අර කලින් මැහුව කොටස් දෙකට සමබරව මේක අල්ලගන්න ඕන නිසා. ඉතින් මම මේ නවල තියෙන විදිහට නවල කට් මාක් දාගන්න. ෂිපර් එකේ හරි මැද්දට එනවා. ඒත් එක්කම අනිත් කොටසෙත් හරි මැද්දට එන විදිහට. ඊට පස්සේ මෙන්න මේ කොටස් දෙකත් අරගෙන දෙකට නවලා මේ විදිහට කට් මාක් දාගන්න.
ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම මෙන්න මේ ෂිපර් හෙඩ් එක තියෙන පැත්ත. ඒ කියන්නේ මේ ෂිපර් එක තියෙන පැත්තේ කට් මාක් එකට අර කලින් මහගත්ත කොටසක කට් මාක් එකක් තියලා මෙතන මෙහෙම පොඩි මැස්මක් ගහගන්න. ඒක එහෙට මෙහෙට වෙනස් වෙන නිසා තමයි අපි මේ විදිහට මහන්නේ. දැන් මම නම් මේක එක දිගටම මහගෙන යනවා. ඔයාලට එහෙම ඉස්සෙල්ලම කරන්න අමාරු නිසා ඔයාලා මේ පටි අල්ලගත්ත කොටසේ අනිත් කට් මාක් එක තියෙනවානේ. ඒක තමයි අඩිය පැත්තට යන්නේ. ඒ කොටසත් මහගන්න. ඉතින් මම කලින් මේකේ මැහුවේ නම් මං හිතන්නේ යට කොටස ඊට පස්සේ තමයි ෂිපර් එක තියෙන පැත්ත මැහුවේ. ඒක ගැටලුවක් නැහැ. දැන් මම මේ පර්ස් එකේ අපි සාමාන්‍යයෙන් පර්ස් එකට පොඩි ලූප් එකක් දානවනේ. ඒකට මම වෙබින් කොටසක් තමයි අරගෙන තියෙන්නේ. වෙබින් එකක් ගන්නවා නම් ඔයාලා දෙපැත්ත පුච්චලා ගන්න. මොකද වෙබින් වල නූල් ඇදෙන නිසා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා මේ ගත්ත ෆැබ්‍රික් එකෙන්ම කොටසක් අරගෙන සාමාන්‍යයෙන් අපිට ලූප් එකක් විදිහට ඒකේ නැත එල්ල ගන්න පුළුවන් ප්‍රමාණයට පටි කොටසක් කපලා මේකට අල්ල ගන්න. ඒ පටි කොටස අල්ලගන්න ඕන අපි මේකේ බෝඩර් කොටස් දෙකක් එකට කලින් මැහුවනේ. අන්නේ මැහුමේ මූට්ටුවක් තියෙන තැනකට තමයි දෙපැත්තෙම අල්ලගන්න ඕනේ. ඉතින් මේකේ මේ වීඩියෝ එකේ පැහැදිලිවම අරගන්න බැරි වුණා. ඔයාලට මේ පර්ස් එක මහලා ඉවරන එක පෙන්නනකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි. මේ කොටස් ටික සම්බන්ධ කරන වෙලාවේ තමයි මෙන්න මේ විදිහට පටියක් තියාගෙන මහගෙන යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි බෝඩර් එකට වටේට කෑලි දෙකට බෝඩර් එක සම්බන්ධ කරලා ඇදුවට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේකේ ඇතුල් පැත්තෙන් පයිපින් කරගන්න ඕනේ මේකේ මැහුම් වැහෙන්න. ඉතින් ඔයාලට මේ ගත්ත කැම්බරෙල්ලා මැටීරියල් එකෙන්ම පටි කපලා අරගෙන මේ මැහුම් වහ ගන්න පුළුවන් පයිපින් එකක් කරලා. ඉතින් මම මේකට තවත් පොඩ්ඩක් මේක ලස්සන කරගන්න ඕන නිසා තමයි මම මේ ෆැබ්‍රික් එකෙන් තියෙන පයිපින් එකක් පාවිච්චි කරේ. ඉතින් ඔයාලා කැමති විදියකට ඒකේ මැහුම් වහ ගන්න පයිපින් එකක් කරලා අරගන්න. ඉතින් මේ විදිහට තමයි මේ පර්ස් එකේ මහලේ වුණාට පස්සේ නිමාව තියෙන්නේ. ඔයාලට පේනවනේ මේ පර්ස් එකේ අර ලූප් එක මං කිව්වේ ඒක මහන විදිය. ඉතින් හරියටම වීඩියෝ එක මට එතන අරගන්න බැරි වුණ නිසා එහෙම කිව්වේ. ඉතින් මං හිතනවා අදහසක් ගන්න පුළුවන් වෙයි ඒක මහලා තියෙන විදිය. ඉතින් මගේ වීඩියෝ එක බැලුවා ඔයාලට ගොඩාක් ස්තුතියි. ආරාධනා කරා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මාව subscribe කරලා තියාගන්න කියලා. ඉතින් මගේ වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඔයා අලුත් කෙනෙක් නම් මගේ channel එකේ වීඩියෝස් වලට ගියොත් ඔයාලට ගොඩක් වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.